ආයිබෝවන්. ඔන්න වෙනදා වගේම අදත් අපි ඇවිල්ලා ඉන්නවා සමල දැනුමත් එක්ක 3 ශ්‍රේණිය ඔයාගේ IQ ඒ වගේම විභව්‍යතාමාන ගණිත ගැටලු සම්බන්ධයෙන් දැනුම අවබෝධය වැඩි කරන්න. මේ කොටසෙත් ප්‍රශ්න 10ක එකතුවක් තියෙනවා. ඉතින් අපි බලමු අද මොනවද ප්‍රශ්න කොච්චරක් ඔයා ලකුණු අරගෙනද කියලා. බලන්න මෙතන තියෙන්නේ රටාවක්. සමහරට මේවා එකතු වෙලා, ಗುಣ වෙලා, බෙදිලා යම් යම් ගණිත කර්ම වෙලයි ඉතුරු සංඛ්‍යාවක් හැදෙන්නේ. ඒ කියන්නේ මේකේ රටාවක් තියෙනවා. ඒ කියන්නේ අපි හොයාගන්න දේ මෙතෙන්ට වගේම මෙතෙන්ට දැම්මත් හරියනවා. ඒක අතෙන්ට දැම්මමත් හරියන හින්දා අපිට උත්තරයක් එනවා. ඔක තමයි රටාව කියන්නේ. අපි බලමු මේ ටික එකතු කරාම 3යි 2යි 5යි 4යි 9යි. එන්නේ නැහැ. බලමු 3 වරක් 4 12යි. 12 ව 2ක් 24යි එන්නේ නැහැ. 3යි 2යි 5යි. 5 වරක් 4 20යි. අන්න ආවා. 6යි 3යි 9යි. 9 වරක් 2 18යි. අන්න ආවා. චක්‍රේ එහෙම නැත්තම් ඕවා හිතෙයිද? චක්‍රේ නැතුව ඕවා හිතෙයිද? නෑ, ඒකයි චක්‍රය ඕන කියන්නේ. 4යි 5යි 9යි. 9 වරක් 3 27යි. චක්‍රේ නැතුව පුළුවන්ද? ඒක තමයි පාඩම් කරන්නේ. සමචතුරස්‍රයක් බවට පත් කිරීමට ඉවත් කළ යුතු අවම ගාන. පුතේ මෙයා මෙහෙම කරොත් නම් නේද දිගපල්ල සමානලා සමචතුරස්‍රයක් වෙනවා. එතකොට ඉවර කර නේද අයින් කරන්න ඕන 6 දෙනෙක්. 6 දෙනෙක්. තියෙනවා ආදේශ කළ හැකි අගේ දැක්වෙන පිළිතුර. එහෙනම් මේක හදා ගන්න ඕනනේ. 68යි 18යි එකතු කරනවා. 8යි 8යි 16න් 6 දානවා 1යි 86යි. 86න් 46ක් අඩු කරනවා. 6න් 6ක් බිඳුවයි 8න් 4ක් 4යි. 40යිනේ. ඉතින් 40 එනවද 22 ව දෙකකින් නෑ. 8 වරක් 5 40යි. නාරංගෙඩි 350ක් පන්ති 5ක් අතර සමසේ බෙදා දුන් විට එක පන්තියකට ලැබෙන නාරංගෙඩි ගාන කීයද? 350 බෙදනවා 5න් 350. තුනට නෑ 35ට 5 7යි 5 වරක් 7 35යි බිඳුවයි බිඳුවට 7 බිඳුවයි 70යි පන්තියකට නාරංගෙඩි 70 ගානේ ලැබිලා. පැණි බීම බෝතලයක ලීටර් 2යි මිලිලීටර් 500ක ප්‍රමාණයක් පැණි බීම ඇත. එක් ළමයෙකුට 500 ප්‍රමාණය බැගින් ලැබෙනසේ පැණි බීම බෝතලය කී දෙනෙකු අතර බෙදන්න පුළුවන් දහනවා. පුතේ ලීටරයට 500ව 2යි 1000යිනේ. එතකොට මෙතන ලීටර් 2ක් නේද? 2ඒව 2ක්. එතන 500ව 4යි. ඇයි 1 ලීටරයක් කියන්නේ 500 2ක්. මෙතන ලීටර් 2ක් කියන්නේ 500ව 4ක්. ඒකයි මේකයි 5ක්. නේද? 5 දෙනෙක් ඇයි මේ 500 කියන්නේ තව වෙනම එකක්නේ. අතන 4යි මේකයි 5යි. 1 2 3 4 5 පිළිවෙලින් තිබ්බේ මේවලු. ඒ අනුව පහක් දැක්වෙන ප්‍රශ්නයේ පිළිතුර තෝරන්න කියලා කියනවා. T කියන්නේ 2යි, A කියන්නේ 1යි, B කියන්නේ 4යි. T කියන්නේ 2යි, T කියන්නේ 2යි, A කියන්නේ 1යි. එකතු කරනවානේ. 5යි 3යි 4යි. B තමයි 4 වෙනුවට දාන්නේ. 3ට M පාට S. BMS ඉන්නවා උත්තරයක්. එක පෙට්ටියක අඹගෙඩි 405 බැගින් පෙට්ටි දෙකක ඇති අඹගෙඩි ගාන කීයද? 405 ඒවා දෙකක්. 400 ඒවා දෙකක් 800යි. මෙහෙම හිතන්න පුරුදු වෙන්න. 4 ඒවා දෙකක් 8යි. 40 ඒවා දෙකක් 80යි. 400 ඒවා දෙකක් 800යි. 5 ඒවා දෙකක් 10යි. 800යි 10යි 810යි. හිස් කොටුවලට ගැලපෙන සංඛ්‍යාව හිස් කොටුව තුල ලියන්න.
අපි බලමු මොකක් හරි ක්‍රමයක් තියනවාද මෙතන කියලා නේද? 9 12 15 3 3 වැඩි වුණා. එහෙම එකක් නැහැ නේද? මෙතන 6 3 18. එහෙම එකක් නැහැ. එහෙම රටාවක් නැහැ අපිට එතන. නේද? අපි බලමු වෙන පැත්තකින් කොහෙන් හරි රටාවක් තියනවාද කියලා. 3 6 9 12 15 තියලා මේ මෙතන මේ 3 6 9 12 15 18 21 24 3 3 එකතු වෙලා මැද්දෙන් මෙහෙම ගියපු එකක් 27යි. 4 8 12 16 20 24 මේක මෙහෙමයි යන්නේ මේ. ඒකටත් 6ක් එකතු වෙලා 4ක් එකතු වෙලා 36යි. බලන්න ඉතින් මේ රටාව දකින්න හොඳට නිරීක්ෂණය කරන්න ඕනේ නේද? ඒක තමයි කලබල වෙලා බෑ මොකුත් කරන්න. අඹ ගෙඩි 32කින් 4න් එකක් 4ට බෙදලා එක කොටසක් නේ 32ට 4 ඒවා කීයද? කීයයිද? 8යි. අවුරුද්දේ අවසාන මාසයේ දෙසැම්බර් ඊට කලින් මාසය නොවැම්බර් දෙසැම්බර් නේද? අවුරුද්දට මාස 12යි. ඔය විදිහට මේ කොටසේ ප්‍රශ්න අවසන් වෙනවා. ඉතින් සමුදා හමු වෙන තෙක් පරිස්සමින් ඉන්න. ආයිබෝවන්.